ආයුබෝවන් හෘදයාබාධයක් නොහොත් හાર્ට් ඇටැක් එකක් යනු වෛද්‍ය විද්‍යාත්මකව මයෝක්‍රඩියල් ඉන්ෆෙක්ෂන් ලෙස හඳුන්වන ඉතාමත් හදිසි සහ අවදානම් තත්ත්වයකි. ඔබ කුමන වයස් කාණ්ඩයක වුවත් නොසිතූ වේලාවක ඇතිවිය හැකි හෘදයාබාධ ඇතිවන ආකාරය සහ එය වළක්වා ගැනීමට ඔබට කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් රැඳෙන්නට කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. හෘදයාබාධ තත්ත්වයක් ඇතිවන්නේ හෘදයේ මාංශපේශී වෙත රුධිරය රැගෙන යන ධමනි අවහිර වීම නිසා එම පේශිවලට ඔක්සිජන් නොලැබී යාම මෙහිදී සිදුවේ. බොහෝ විට හෘදයාබාධයක් සෑදෙන විටකදී දැඩි පපුවේ වේදනාවක් ඇති නොවිය හැක. ඇතැම් විට ලක්ෂණ ඉතා සෙමින් මතුවිය හැකිය. ඔබ හෘදයාබාධයකින් මිදීමට නම් මා මේ පවසන රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටිය යුතුය. අංක 1. පපුවේ අපහසුව. ඔබගේ පපුවේ මැද තවත් අයෙක් විසින් තද කරනවා මෙන් දැනේ. තවද පපුවේ බරගතියක් හෝ පිරී ඇති බවක් දැනේ. මේ විනාඩි කිහිපයක් තිබිය හැක. අංක 2. ශරීරයේ ඉහළ කොටස්වල වේදනාව. බොහෝ විට ඔබේ ශරීරයේ වම් අත, දකුණු අත, උරහිස්, හකු සහ බෙල්ල වගේම කොන්ද යන ස්ථානවල වේදනාව පැතිරෙයි. අංක 3. ශ්වසන අපහසුව. පපුවේ වේදනාවක් ඇතිව හෝ නොමැතිව හුස්ම ගැනීමට අපහසු වේ. අධික ලෙස සීතල දහඩිය දැමීම. තවද ක්ලාන්ත ගතියක් හෝ හිස කරකිවිල්ලක් ඇතිවේ. මා ඉහත සඳහන් කරන රෝග ලක්ෂණ වගේම හෘදයාබාධයක් ඇතිවන අවස්ථාවේදී බඩේ දැවිල්ල, වමනය හෝ ඔක්කාරයද ඇතිවේ. බොහෝ විට මිනිසුන් මෙම තත්ත්වය ગેස්ට්‍රයිටිස් ලෙස වැරදියට වටහා ගනී. හෘදයාබාධයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් ඇත. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය, කොලෙස්ටරෝල් සහ වෙනත් ද්‍රව්‍ය තැන්පත් වී පළකය ලෙස හැඳින්වෙන ස්තරයක් නිර්මාණය වීම මෙයට මුල් වේ. අංක 1. අධික රුධිර පීඩනය ධමනි වලට හානි සිදු කරයි. අංක 2. අධික කොලෙස්ටරෝල් රුධිර නාල අවහිර වීමට මඟ පාදයි. අංක 3. දියවැඩියාව රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා රුධිරය ගෙන යන නාලවලට හානි සිදු කරයි. අංක 4. දුම්පානය රුධිරයේ නාල පටු කරන අතර රුධිරය කැටි ගැසීමේ සම්භාවිතාවය වැඩි කරයි. අංක 5. තරබාරුකම සහ ව්‍යායාම මදිකම වගේම පවුලේ සමාජිකයන්ට හෘද රෝග තිබීම හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රධාන හේතු වේ. මිනිසෙකුට ඇතිවිය හැකි හෘදයාබාධ එක හා සමාන නොවේ. අවහිරතාවන් ස්වභාවය අනුව ප්‍රධාන කොටස් 3කට බෙදා වෙන් කළ හැකිය. අංක 1. STEMI ST elevation myocardial infection. මෙය වඩාත් බරපතල තත්ත්වයයි. මෙහිදී හෘදයට රුධිරය සැපෙන ප්‍රධාන ධමනියක් සම්පූර්ණයෙන්ම අවහිර වේ. මෙහිදී හෘද පේශිවලට වේගයෙන් හානි සිදු වේ. අංක 2. non ST elevation myocardial infection. මෙහිදී ධමනිය සම්පූර්ණයෙන්ම අවහිර නොවුනත් රුධිර ගමනාගමනය දැඩි ලෙස සීමා වේ. මෙයද බරපතල තත්ත්වයකි. අංක 3. coronary artery spasm. රුධිර නාලයක් හදිසියේ හැකිලීම ස්පැසම් නිසා රුධිර ගමනය නැවතීමයි. මෙය මේදේ තැන්පත් වීමක් නිසාම සිදු නොවිය හැක. හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවක කළ හැකි ක්‍රියා කිහිපයක් ඇත. හෘදයාබාධයක් යනු ජීවිතයත් මරණයත් අතර සටනක් බැවින් තත්පරය පවා වැදගත් වේ. අංක 1. වහාම වෛද්‍ය සහාය පතන්න. 1990 සුවසැරී ගිලන් රථයකට අමතන්න. අංක 2. රෝගියා විවේකීව තබන්න. රෝගියා වාඩි කරවා හෝ අඩක් වැතිරෙනසේ තබා ඇඳුම් ලිහිල් කරන්න. කලබල වීමට ඉඩ නොදෙන්න. අංක 3. නිසි ඖෂධ ලබා දීම. වෛද්‍යවරයෙකු ඇස්ප්‍රින් කලින් නිර්දේශ කර ඇතනම් පමණක් ඇස්ප්‍රින් පෙත් එක මිලිග්‍රෑම් 300ක් හැපීමට දෙන්න. මේ රුධිරයේ කැට ගැසීම පාලනය කරයි. අංක 4. රෝගියා සිහිසුන් වී හුස්ම නොගන්නේ නම් පමණක් පුහුණුවලත් අයෙකු මගින් CPR නොහොත් පපු තෙරපුම ලබා දෙන්න. හෘදයාබාධයක් සෑදීමට අප විසින් කරන වැරදි ක්‍රියාකලාපය බොහෝ සෙයින් හේතු වේ. ඒවා මඟහරවා ගත යුතුය. හෘදයාබාධය වළක්වා ගැනීමට නම් අංක 1. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගත යුතුය. තෙල්, සීනි සහ ලුණු අඩු ආහාර ලබා ගන්න. පළතුරු සහ එළවලු වැඩිපුර ආහාරයට ගන්න. අංක 2. දිනපතා ව්‍යායාම කිරීම. දිනකට විනාඩි 30ක් පමණ වේගයෙන් ඇවිදීම වැනි ව්‍යායාමයක නිරත වන්න.
අංක 3. බර පාලනය. ශරීරයේ බර නිසි මට්ටමක පවත්වා ගන්න. අංක 4. මත්ද්‍රව්‍ය භාවිතය. ධූමපානය සහ මත්පැන් වලින් වැළකී සිටිය යුතුය. අංක 5. පරීක්ෂාවන් සිදු කිරීම. වයස අවුරුදු 35 ඉක්ම වූ පසු වරින් වර රුධිර පීඩනය, සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගන්න. ඔබගේ පපුවේ ඇතිවන ඕනෑම අසාමාන්‍ය අපහසුවක්, වමනය, ඔක්කාරයට ඒම වැනි රෝග ලක්ෂණ ඇත්නම් ગેස්ට්‍රයිටිස් යැයි සිතා සිටීමෙන් වැළකී සැකසහිත අවස්ථාවකදී වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න. මේ වීඩියෝ එක පිළිබඳව ඔබ සිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන්න අදට අපි සමුගන්නවා. මේ වගේ අලුත් වීඩියෝ හැමදාම නරඹන්න මගේ විශ්ව විස්තරය YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම නිරෝගී සුව.